සතුරා කොච්චර ලොකු වුණත් අපිට ඒක අදාළ නැහැ. අනිවාර්යෙන්ම අපි පහර දෙනවා. මේ විදිහට පවසන්නේ යේමනේ හූති කණ්ඩායමේ නායකයා. යේමනේ හූතිලා මේ විදිහට පවසලා දෙන්නේ පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල් ප්‍රහාරයෙන් පසුවයි. ඊශ්‍රායලයේ තියෙන සියලුම මිසයිල් ආරක්ෂණ පද්ධති මගහැරලා මේ මිසයිලේ ඊශ්‍රායලයේ බෑන්ගෝරියන් ගුවන් තොටුපළ අසල ස්ථානයකට පතිත වෙලා තියෙනවා. මේ මිසයිල් ප්‍රහාරයෙන් ජීවිතහානි වාර්තා නොවුනත් 4 දෙනෙක් තුවාල ලබලා තියෙනවා. සයිරන් නාද හේතුවෙන් දිව යෑමේදී තවත් දෙනෙක් තුවාල ලබලා තියෙනවා. කොහොමද මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල් ආරක්ෂක ඇමති මෙන්න මේ විදිහට අනතුරු හැඟවීමක් නිකුත් කරලා තියෙනවා. ඊශ්‍රායලයට පහර දීපු එකෙක්වත් හොඳින් හිටියේ නැහැ. හොඳින් ඉන්න දෙන්නෙත් නැහැ. උඹලා අපිට පහර දුන්නට වඩා 7 ගුණයකින් අපි උඹලට පහර දෙනවා. කොහොම හරි මේ අනුව ඉතාමත්ම මෑතකදී ඊශ්‍රායලයේ පැත්තේ යුද්ධය තව තවත් වැඩි වෙන්න පුළුවන්. කොහොම හරි එල්ල කළ මිසයිල් ප්‍රහාරය වෙනුවෙන් අනිවාර්යයෙන්ම පරිගන්නවා කියලා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පොරොන්දු වෙලා තියෙනවා. අපි ඉස්සරත් උන්ට ගැහුවා. අනාගතයේදීත් උන්ට ගහනවා. කාටවත් ඒක නවත්තන්න බෑ. මෙන්න මේ විදිහට ඊශ්‍රායල් අගමැතිවරයා පවසලා තියෙනවා. ඉරානයේ සහාය ලබන හූති කණ්ඩායම විසින් යේමනයේ සිට එල්ල කරන ලද මිසයිලය බෙන්ගෝරියන් ගුවන් තොටුපළේ ප්‍රධාන පර්යන්තය අසලට පතිත වෙලා තියෙනවා. හූති කැලලිකරුවන්ගේ ප්‍රකාශකවරයා රූපවාහිනී ප්‍රකාශයකදී පවසා තිබෙන්නේ ඊශ්‍රායල් ගුවන් තොටුපළ තවදුරටත් ගුවන් ගමන් සඳහා ආරක්ෂිත නොවන බවයි. තහවුරු නොකරන ලද සමහර වීඩියෝ දර්ශනවල ගුවන් තොටුපළ අසල මාර්ගයක රියදුරන් වාහන නවත්තා තිබෙන ආකාරයත් ගුවන් තොටුපළ අසල කළුදුමක් නගින ආකාරයත් දැක ගන්නට පුළුවන් වුණා. කෙසේ හෝ ගුවන් තොටුපළ දැන් යලිත් ගුවන් ගමන් සඳහා විවෘත කර තිබෙන අතර తాවකාලිකව ගුවන් ගමන් නතර කරලා තිබ්බා. මිසයිලේ ළඟා වෙනකොට සයිරන් ක්‍රියාත්මක වූ අතර ඊශ්‍රායල් ගුවන් හමුදාව පැවසුවේ එය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳව විමර්ශනය කරන බවයි. ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල් පොලිස් නිලධාරී හෙඩ්ස්ට්‍රෝනි මාධ්‍යවේදීන්ට මිසයිල බලපෑමෙන් හටගත් ආවාටයක් පෙන්වූ අතර ගුවන් තොටුපළ බලධාරීන් පැවසුවේ එය වාහන නැවැත්වීමේ භූමිය අසල මාර්ගයකට පතිත වූ බවයි. මාධ්‍ය දර්ශනවලට අනුව මීටර් 10ක පමණ විශ්කම්භයකින් යුතු සිදුරක් සහ මීටර් 10ක පමණ ගැඹුරකින් යුක්ත ආවාටයක් මේ මිසයිල් ප්‍රහාරය නිසා ඇති වෙලා තියෙනවා. යේමනයේ සිටින ඉරානයේ සහාය ලබන හූති කැලලිකරුවන් ගාසාහි හමාස් සමග එකමුතුකම පෙන්වමින් ඊශ්‍රායලයට නිතර මිසයිල් ප්‍රහාර එල්ල කරන නමුත් ඊශ්‍රායලයේ අති නවීන ගුවන් ආරක්ෂණ පද්ධතිය හරහා එවැනි ප්‍රහාරයක් සාර්ථක වීම විරලයි. මොකද ඊශ්‍රායලයේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය ලෝකයේ වඩාත්ම උසස් ආරක්ෂණ පද්ධති වලින් එකක්. එය රොකට් බැලස්ටික් මිසයිල ඩ්‍රෝන් සහ ක්‍රූස් මිසයිල වැනි තර්ජන වලින් ආරක්ෂා වීමට නිර්මාණය කරලා තියෙනවා. ඊශ්‍රායලයේ ඉරානයේ හිස්බුල්ලා හමාස් සහ හූති කැලලිකරුවන්ගෙන් එල්ලවන තර්ජන හේතුවෙන් මේ බහුස්තර ආරක්ෂණ පද්ධතිය සංවර්ධනය කරලා තියෙනවා. මේ බහුස්තර මිසයිල් ආරක්ෂණ පද්ධතිවල ප්‍රධාන මිසයිල් ආරක්ෂණ පද්ධති කිහිපයක්ම තියෙනවා. ප්‍රධානම මිසයිල් ආරක්ෂණ පද්ධතිය තමයි අයන් ඩෝම් කියලා කියන්නේ. කෙටිදුර රොකට් සහ ඩ්‍රෝන් යානා බිම දැමීමට මේක පාවිච්චි කරන්න පුළුවන්. 90%කට වඩා සාර්ථකත්වයක් තියෙන මෙය 2011 ඉඳලා භාවිතා කරනවා. එක මිසයිලයක වියදම $50,000ක් විතර වෙනවා. ඩේවිඩ් ස්ලිං මිසයිල් ආරක්ෂණ පද්ධතිය කිලෝමීටර 40ත් 300ත් අතර මිසයිල ඉලක්ක කරනවා. 2017 ඉඳලා ක්‍රියාත්මක වන මෙහි එක් මිසයිලයක වියදම $1 මිලියන 1ක් විතර වෙනවා. Arrow 2 සහ Arrow 3 මිසයිල් ආරක්ෂණ පද්ධති දිගුදුර බැලස්ටික් මිසයිල ඒ කියන්නේ කිලෝමීටර 500ත් 2400ත් අතර මිසයිල ඉලක්ක කරනවා. Arrow 2 වායුගෝලයේදීත් Arrow 3 වායුගෝලෙන් ඔබටත් මිසයිල බිඳ දමනවා. 75%ක ඉඳලා 99%ක සාර්ථකත්වයක් මේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය පෙන්වලා තියෙනවා. එක මිසයිලයක වියදම $1 මිලියන 3ක් විතර වෙනවා. ඒ වගේම තාඩ් කියලා කියන්නේ ඇමරිකාව විසින් ලබා දෙන ඉහළ උන්නතාංශ ආරක්ෂණ පද්ධතියක්. මෙහි එක මිසයිලයක වියදම $1 මිලියන 10ත් 15ත් අතර වෙනවා. අනිත් එක තමයි අයන් බීම් ලේසර් පද්ධතිය. මේ ලේසර් මත පදනම් වුණු ආරක්ෂණ පද්ධතියක්. එක් බිඳ දැමීමක වියදම $2ක් විතර තමයි වෙන්නේ. මේ පද්ධති ඒකාබද්ධ වෙලා බහුස්තර ආරක්ෂාවක් ලබා දෙනවා. රේඩාර් මගින් තර්ජන හඳුනාගෙන ඒ වගේ ගමන් මාර්ගය ගණනය කරනවා. අණ සහ පාලන මධ්‍යස්ථාන තර්ජන ප්‍රමුඛතා තීරණය කරලා මිසයිල යොදවනවා. කෙසේ හෝ පුදුමේ තියෙන්නේ මේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය හරහා කොහොමද මිසයිලේ එව්වේ කියන කාරණාව ගැන. මේ වගේ ප්‍රහාරයක් කරන්න පුළුවන් මේ මිසයිල් ආරක්ෂණ පද්ධතිවල තියෙන vulnerabilities හොයාගත්තොත්. vulnerability කියලා කියන්නේ පද්ධතියක තියෙන දුර්වලතාවයක්. ඉතින් මේ දුර්වලතාවයන් හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒ හරහා පද්ධතියට ඇටැක් කරන්න පුළුවන්. කොහොම හරි මේ වගේ දුර්වලතාවයන් හොයාගන්න හැකින්ග්ස් වල නම් විවිධ tools තියෙනවා. ඒ වුණාට ඊශ්‍රායලයේ මේ පද්ධති හැක් කරන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා මිසයිල් ආරක්ෂණ පද්ධතිවල දුර්වලතා හොයාගන්න මේ සඳහා ඉරානය විසින් බිග් ඩේටා මොඩල් එකක් භාවිතා කරන්න ඇති කියලා උපකල්පනය කරන්න පුළුවන්.
ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.